අයිබෝවන් බේබි මීට් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අරගෙන ආවේ හබල පෙති වලින් බබාට රසම රස කෑමක් හදන්නේ කොහොමද කියලා. මාස 6න් පස්සේ බබාලට දෙන්න පුළුවන් පෝෂණීය ආහාරයක් තමයි හබල පෙති කියලා කියන්නේ. මේක අවුරුද්දට අඩු වැඩි ඕනම බබෙක්ට දෙන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය වෙනවා හොඳින් සෝදලා වතුර පෙරාගත්ත හබල පෙති. ඒ වගේම පොඩියට කපාගත්ත කැරට් මම අරගෙන තිනවා දම්බල ටිකක්. ඒ වගේම පොඩියට කපාගත්ත නිවිති, රතු ලුණු, සුදු ලුණු සහ කරපිංච ටිකක් වගේම බිත්තරයක් අරන් තිනවා. මේකෙදි ඔයාලට කැමති විදියට අවශ්‍ය එළවලු, මස් මාළු වගේ දේවල් උනත් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට බටර් හෝ පොල් තේ සල්පයක් අවශ්‍ය වෙනවා මේක සකස් කර ගන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද අපේ කෑම එක හදා ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම පෑන් එකට මේ විදිහට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙද්දී පොඩියට කපාගත්ත රතු ලුණු, කරපිංච සහ සුදු ලුණු ටික එකතු කරනවා. ඔයාලගේ බබාලා මේ දේවල් වලට කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඒ විදිහට තෙල් එකට එකතු කරලා මම මේක පොඩි වෙලාවක් බෙදෙන්න දෙනවා. ඊළඟට මම මේකට කපාගත්ත කැරට් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේදී ඒකත් මේ විදිහට ටෙම්පරාදු වෙද්දී පොඩියට කපාගත්ත දම්බල ටිකත් එකතු කරගන්නවා. මගේ බබාලට අවුරුද්දට වැඩි නිසා මම ලුණු කුඩු ටිකකුත් මේකට එකතු කරගන්නවා. අවුරුද්දට අඩු බබෙක්ට දෙනවා නම් ලුණු එකතු කරන්නේ නැතුව මේක දෙන්න පුළුවන්. ඊළඟට මම ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්න. ඔයාලා බබාලට බේබි 3-5 හදාගෙන තියෙනුනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක හොඳින් මික්ස් කරලා බිත්තර එක එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට මම හබල පෙති ටිකත් ඒකටම එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. අන්තිමට නිවිති කොළ ටික එකතු කරලා ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරාට පස්සේදී රස්නෙන් ඒක තැම්බෙනවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත හබල පෙති රයිස් එක. මේක ගොඩක් රසයි. ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් එකකට වඩා රස වගේම ගුණක් තියෙනවා. ඉතින් ඊළඟ දවසේ අපි තව වීඩියෝ එකකින් මේ වගේ කෑමක් අරගෙන හම්බ වෙමු.